ආයි සෙට් එක අදාර්පේ මගේ ජොබ් එකේ එක පාර්ට් එකක් ඉදිරියට අපිට වතලංගුනේ ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඉතින් දැන් වතලංගුනේ ප්‍රොජෙක්ට් එකට යන්න හදන්නේ බෝට් එකේ. දැන් බෝට් එක පිටත් වුණා. හරි ඔන්න අපි දැන් ගමන පිටත් වුණා. සෙට් එක යන්න එන අපි 4 දෙනෙක් ඉන්නවා. උතර ඉන්න ඔන්න සෙට් එකේ 4 දෙනෙක්. මේ ප්‍රොජෙක්ට් එක දැන් යනවා මේ වෙද්දී. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක බලන්න යන වතලංගුනේ අයිලන්ඩ් එකට. ඈත දූපත් දෙකක් පේනවා අපිට දැනටම. ඊට එහා පැත්තේ සෑහෙන දුරට නම් ඔය දූපත් සෙට් එක නෙමෙයි මේක මං දැන් පැය 3ක විතර ගමනක් තියෙන්නේ මෙතන. පැය 3ක් යනවා යන්න මුල්ම බෝට් එක තියෙන්නේ 8:00 බෝට් එකේ තමයි දැන් අපි යන්නේ. එතකොට ආයේ 1:00 එහෙන් බෝට් එක තියෙනවා මෙහෙට එන්න. මේ බෝට් එකේ එන්න ඕනේ. එතකොට අපිට පැය 2යි තියෙන්නේ. ඉතින් ගිහින් අපේ ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික බලන්න. ආරක්ෂාව හින්දා මෙයාලා ලයිෆ් ජැකට් දාලා දිනා මම දැන් ලයිෆ් ජැකට් එක පොඩ්ඩකට කෙලෙව්වා මේ ගොඩවලා දාගෙන ඉරපෙ හින්දා. ඒක ලයිෆ් ජැකට් දාගෙන අනිත් එක වැඩි ස්පීඩ් එකේ යන්නේ නැහැ මෙයාලා. පැය කිලෝමීටර් 10ක 12ක වගේ ස්පීඩ් එකක තමයි යන්නේ. මොකද මේ ඒක මෙයාලා හුවම කියන්නේ සේෆ්ටියට නෑ කියලා නමුත් අර ඕන්ට වඩා වේගෙන් යන්නේ ඕන්ට වඩා වේගෙන් ගියපුවම අර දෙපැත්තට පොළන්න බලනවා කියවා පොළගත්ත එක. දැන් මම ආවා මේ බෝට් එකේ පිටිපස්සට ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න. මේ බෝට් එකේ පිටිපස්ස මෙන්න මේ වගේ තමයි පේන්නේ. මසුව මවුට් කරලා පෙන්වන්න මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඒකට මේ තියෙන්නේ බෝට් එකේ පල්ලිය ඔයාලට අනිල පාරක්ෂක කටයුතු කරනවා ඉව කරගන්න පුළුවන්. මාරු ඉතින් මේ ගමන ඇත්තට මම ජීවිතේ පළවෙනි වතාවට තමයි යන්නේ. ඒකට මේ ජොබ් එකකින් මට ලැබුණ දායාදයක් විදිහට තමයි මම නම් සැලකන්නේ. ඒතර මේ එහෙම නැත්නම් අපේ ජීවිතේ කවදාවත් යන්න වෙන්නේ නැහැ. ට්‍රිප් එකක් යනවා කියන කවදාවත් ට්‍රිප් එකක් වෙන්නේ නැහැ. මේ ප්‍රොජෙක්ට් එක ආවගෙන ඉතින් chance එකක් ආවා. මේ බෝට් එකේ යන්න 1150යි ඒකට එන්න 1150යි. යන්න කොහොමද 200ක් විතර යනවා බෝට් එකේ. ඒකට වන් රයිඩ් එක. යනාතරමකදී කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඔය පේන එක අපේ දීර්ඝ කර්මාන්තයේ දෙන සහෝදරයන් පිටසක්. ඔන්න අතරමකදී තව යාළුවෙක් සෙට් වෙලා ඉන්නේ. මට අමතකුණා මෙයාව පෙන්නත්. මේ කලින් හිටියා මෙයා. වදා යනවා. මේ වාල්ට පේන බෝට්ටුවේ තමයි මේ භූමි තෙල් අයිස් වතුර හැමදේම ගෙනියන්නේ වතලංගොඩ අයිලන්ඩ් එකට. මේක නෑ එහෙම යන්න බෑ. මිනිස්සුන්ට යන්න බෑ. යන්න දෙන්නේ නැහැ. මිනිස්සුන්ට යන්න වෙන බෝට් කියලා නෙමෙයි අපි යන්නේ ඒක වගේ. මේක තමයි ඉතින් අර අඩුවුරු පිටි ඔක්කොම අරයි යන්නේ. මේක මේ ඔයාලට තේරෙන්නත් දන්නේ මේ කකුලෙන් තමයි අරවන්නේ බෝට්ටුව. ගානවා අරවන්නේ කකුලෙන්. ඒක මරු ඉතින්. ආයි. ඕනියා වෙන්නේ. බලන්න තව දෙයක් වෙනකන් අර අතල ඔයාලට පොඩි දූපතක්. ඒ කියන්නේ මේ සම්පූර්ණ දූපත ඉවරයි. දූපත ඉවරයි. ඒකට මේ උතන මේක කවර එක තමයි නේවි කැම්ප් එකට අදාළ එක. උතන තියෙන නේවි කැම්ප් එක. මේ ගමනේ සෙට් නැතව අයියා කෙනෙක්. මේ අයියේ අපිට විස්තර කියන්න කොහොමද මේ ගමන මේ අපි මම නම් මේ පළවෙනි වතාවට වැඩ යන්නේ. අර මේ ගමන සුන්දරයිනේ. අර මේ ඈත පේන අර දූපත් ගැන කිව්වේ. අර සෙට් එක මේ විල්පත්තු. අර ටික විල්පත්තු. අර ටිකනේ. ඒක තමයි මම කන්ද දක්වනවා. මම කන්ද දක්වනවා. මේ පැත්තෙන් තියෙන කැටි කැටි දූපත්. ඔව්. යා අර කල්පිටි උල් කෑල්ල. ඒනවල කියලා. ඔව්. පල්ලි දිනවා. ඒලා කැටි චර්ච් එක. තනනේ ඒක මාර මේක පල්ලිය. මේ දාරයා තමයි අපි රත්තරගොඩට යන්නේ. දැන් අතනින් එතකොට අපේ අර ගැට්ට ඉවරයිනේ. අතනින් ගැට්ට ඉවරයිනේ. කැම්ප් එක ගාව ඉවරයි. එතන එක පොවිල් වාහනේ යන්න පුළුවන් කල්පිටිද. එතන ගායි ඉතින් කොහොමද දුරද අපි යන්නේ. කොහොමද දුරද. ගාව බීම අයිස්සරමන්ගේ වාහනේ යන බුදුපසේ. අරකනේ. රූපතර වතුර නම් නැහැ. ඔව්. වතුර ගාව බීම නැහැ. මේ කඩ වලට බඩු ගන්න මනම් ඔය ඉතර කීසීබුත් වල උතුරු එන්ට්‍රි බොක්ස්. ඔව්. අරන් එනවා. ඒකට යාලා හැමදාම යනවා එනවා. යාලා ඉතින් යනවා. හැමදාම යනවා. කොහමද පිළිදට කොහමද යගෙන අඬු. ආහ්. ඉතින් අර
ඉරිදට යවෙන්නේ නැහැ. සතියේ ඉඳලා යනවා. සතිය දවස් පහ අනිවාර්යයෙන් යනවා. දවස් පහ අනිවාර්යයෙන්ම යනවා. ඉතින් ඉරිදට යන්නේ නැහැ. ඒ සාමාන්‍ය ඔයාලට දැන් මේකෙන් ඇත්තටම දැන් ලාභයක් තියෙනවනේ. ඒක ලාභයක් නැති දවස් වගේ තියෙන අවස්ථාවක් තියෙනවද? සාමාන්‍ය අඩු ප්‍රමාණයක් යන දවස් කට්ටිය. ඔව් සාමාන්‍යයෙන් පතලමුන්ට තියෙනවා පල්ලි වගේ. ඔව්. මේ පල්ලි වලට යාලේ මංගල් වලට යනවා සෙනඟ. පොළ යන්නේ. ආයි කාලේ පුරවල යනවා. කාලේට පුරවල යනවා. ඒ කාලේ අර සාමාන්‍ය කොහමද ඉතින් ඇවිලින් දාන්න මිනිස්සු කොහමද එනවා. සාමාන්‍ය මේක ටයිමින් එකක් තියලා දෙනවනේ. ඉතින් 9 මාර 12 මාර එක විදිහට දෙනවා. මේ අවස මහාවිද්‍ය කල්පින. මේ මාක් ට්‍රැවල්ස් එකේ වෙනම බස් එකකුත් තියෙනවා. මේක යන ගෙස්කට පහට මේ බෝඩ් එක ක්‍රියට ආවත් කරයි පිටතට බස් එකක් ගන්න ගැස් සෙනඟට. ඒතකොට එහෙන් එන කට්ටියට කොහොමද මේ යන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක්. කොහොමද ටිකෙට් එක පිටින් ඉඳලා යවෙනවා. මෙයා මොකද මේ? මෙයාට අසනීපයක් කියවනේ. රෑෂ්යක් ඇවිල්ලා නේ. රෑෂ්යක් ඇවිල්ලා ඒක කළා. දැන් මේක තරකට දැන් මේ යනවා බත්තලා. දැන් ඉතින් අපි තව 3 දිනක් ඉන්නවා. තව 3 දිනක් ඉන්නවා. ඒක නේද දෙලෙච්චාවනේ. අපි තව පොඩ්ඩක් සම්ප්ලේ ගන්න දෙන්න. ඔව් අනිවාර්යයෙන්. යා වෙනම ඉතින් දවසම වැය ගන්න යනවා. ආය අවස් භාවනයක ඉතින් ජොබ් එක කරනවා. සාමාන්‍යයෙන් උදේ 8:00 පටන් ගත්තා මේ 11:00 ඉඳලා ඉන්න පුළුවන් බත්තලන් ගන්නවා. 11:00 විතර අනිවාර්යයෙන් කරනවා. නැත්නම් දැන් 2:00 3:00 කොහොමද තලනවා. කොහොමද අපිට එතන ඉතින් ඉන්නවනම් ආයේ පැය දෙකයි ඉන්න වෙන්නේ. බත්තලන් මේ ඔව්. පැය දෙකයි කියන්නේ පැය කාමාර. ඒකමාට ඒ පිටත් වෙනවනේ. මෙයාලගේ ටයිමින් එකක් තියෙනවා. මෙයාලගේ ටයිමින් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ක්‍රිකට් ලගින්න බැරුව ගියොත් ගෝල් එකකට සාමාන්‍යයෙන් ගමේ කට්ටිය උදව්වක් දෙනවා බෝඩ් වලින් ඇවිල්ලා දානවා. ඇවිල්ලා දානවා. බෝඩ් වලින් ඇවිල්ලා යාළුවට වෙන බෝඩ් තියෙනවා. ඔව් යාළුවගේ කොහමද ඉවරයට කොහමද ඉදිරියට යන්න යාළුවට බෝඩ්ක් තියෙනවා. හදිස්සියට නෑ මෙයාලට හදිස්සියට නෑ. ඔව්. හදිස්සියකට තියෙනවා යාළුවගේ බෝඩ් ප්‍රමාණය එක. දැන් කියවන්නේ බෝඩ් උනේ. යාළුවා සාමුණක් සංජායක දීවර තමයි ඉන්නේ. ඔව්. යාළුවා කොහමද කාලේ කාලේ රැකවන්න එනවා. දැන් රැකියාවෙන් දවසට ආයේ මේක වැගලා හරි නැත්නම් යාළුවගේ ජනේ බෝඩ් එක යන්නේ. ඔව්. ඔයාලට පොඩි කොස්ට් එකක් තියෙනවා නිකන් අර. මේ කල් බත්තලා කොට ඉඳන් කල්ටි යනවා කියන්නේ දැන් ලීටර් 40ක් 35ක් වගේ 35ක් වගේ යනවා. යාළුවා ඊට වැය වෙන ඉන්න යාළුවා බෝඩ් පාක් කරලා මේක යනවා. මේ සාමාන්‍ය රුපියල් 2500ක් විතර ගන්නවා යන්න දෙන්න. ඔව්. යාළුවාට ඒක ලේසි. ඒක තමයි. ගොඩක් දේවල් එක කියලා දුන්නා. මේ හරි එහෙනම් අපි බදලන් කුඩුව මේ අයිලන්ඩ් එකට ගිහලා ඉන්න කට්ටිය. හරි නයි thank you. ඉතින් ෆ්‍රන්ට් එක. මෙතන තමයි ඉතින් හැමදේම වෙන්නේ. දැනට පැයට කිලෝමීටර් ගාන කිලෝමීටර් 10ක 12ක වේගින් යන්නේ. ඊට වඩා වේගින් යන්නේ නැහැ අතරම. මේක තමයි ස්ටීරින් වීල් එක. මේ තියෙන මීටර් බෝඩ් එක. ඉන්න අපේ ඩ්‍රයිවර් අයියා. මොකද එතන මොනවද දකින්න පුළුවන් ඇක්සලරේටර් එක. මේක තමයි ඇක්සලරේටර් එක. මේක තමයි ස්ටීරින් වීල් එක. ඒතකොට මෙයාලට මේ සවුන්ඩ් පිට් අප් එකක් වෙනම තියෙනවා. ඊට පස්සේ ෆෝන් charge කරගන්න බැටරි එක වෙනම ලයින් කොහොමද තියෙනවා. මෙතන තමයි අර මම කලින් හිටියද දැන මේ තියෙන්නේ බස්සලන් ඔට්ටුව අයිලන්ඩ් එක පටන් ගන්න. මෙතන මේ හරිය තමයි පටන් ගන්න. පටන් ගන්න දෙක වගේ දැන් බස්සලන් අයිලන්ඩ් එක යට සාමාන්‍යයෙන් ඇදේට වගේ තියෙන පොඩි ඇඟිල්ලක් ළඟට ගන්න බෑ. ළඟට ගත්තාම වැලි කඳු වල ගැටෙන ඉන්න අපි සෑහෙන ඈතින් යන්නේ. දැන් මම රේන්ජ් වුණාට මේ මං පුෂ් කරලා තියෙන්නේ සෑහෙන ඈතින් යන්නේ. මොකද එකමාරකින් අපි ඈතින් යන්නේ. නේද? මේ තියෙන දිගට ලඟු අයිලන්ඩ් එක. අරවට ඈත් වෙනවත් ගන්න මේ කැප් එකේ ටවර් එක. කොහොමද යාරදී මේ තියෙන ටවර් එක. ඔන්න අපි දැන් ගොඩ බැස්සා බත්තලන් ගුණ්ඩුවට. ඔන්න අපි ආ බෝට් එකේ. ප්‍රධාන ජීවිකාව වෙන්නේ කරවල සහ මාළු කියලා කියන මාළු වලට වඩා කරවල තමයි ප්‍රධාන ජීවිකාව වෙන්නේ. එතකොට මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ කරවල වාඩි ඉතින් ඔක්කොම කරවල වාඩි
මේ තමයි ඇත්තට මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඔය පේනවනේ. අර තියෙන්නේ ඔන්න ඔහම තමයි කරවල වාඩි. දැන් අපි යනවා කැමරට තනක් බලන්න. කැමරට තනක් කැම ටික අපි ගත්තා. කැම ටික අරන් දැන් යනවා කැම කන්න තනක් බලන්න. මේ දැන් අපි වෙනම සෝලර් ප්‍රොජෙක්ට් එකක් කරනවා කියනම තව කම්පැනි එකකට සෝලර් ප්‍රොජෙක්ට් එකක් කරලා තියෙන මේ වලට වෙන්නේ ගිබු ලයින් එක. ඒ ලයින් එක තමයි වලට වෙන්නේ. අර තියෙන යාලගේ ප්‍රොජෙක්ට් එකේ පැනල්ස් ටික. ඒතකොට එතන තමයි සම්පූර්ණ සිස්ටම් එක මෙයාලගේ තියෙන්නේ. වැඩි විස්තර කතා කරන්නේ නැහැ. ඇත්තටම ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්නේ නෙවෙයි. ඇත්තටම මම මේ කරන්නේ මේ අපේ මෙතන මේ එක්ස්පීරියන්ස් එක ගැන විස්තර කරන්නේ. අර ඈත පේන්නේ අපිට අපේ කන ප්ලේස් එක. අපි හිතෙන් තමයි යන්නේ. මම අර කියවනේ කරෝල බිස්නස් එක තමයි මෙතන වැඩිපුරම යන්නේ කියලා. මේ තියෙන්නේ මේ වගේ මේ කරවල වේලෙන තැන. දැන් යාලා කරවල වේලෙන්න දාලා තියෙන්නේ. අර මෙයාලා උඩින් දාලා තියෙනවා අර මේ මාදැල වගේ එක. මොකද නැත්තම් මේ ඔය කුරුල්ල වරේ මේ ඇවිල්ලා මේ මාළු උස්සන් යනවා. ඔය තියෙන්නේ බත්තලංගුණ්ඩුවේ ජීවිතේ. අපි යනවා කට්ටිය ඈත. එහෙනම් අපිත් දැන් ඉතින් මේක අතර මම බත්තලංගුණ්ඩුව ආපු පළවෙනි හතාව. එතකොට මෙහි ජීවිතේ කොහොමද කියලා ඉතින් ඇත්තටම දැනගත්තා. බලාගත්තා. ඒ වගේම මේකේ කැම්පින් සයිඩ් එකක් වෙනම තියෙනවා. ඒ කැම්පින් සයිඩ් එක කරන්න ගොඩක් කට්ටිය එනවා. අද ආව බෝට් එකේ 4 දෙනෙක් සෙට් වුණා. මේ එයාලත් කැම්පින් කරන්න ආවේ. එතකොට මෙහෙත් මේ කියන්නේ වෙනමම ජීවිතයක් තියෙනවා. කියන්නේ මරු මේ අර අපිට කලාතුරකින් අපි ආවේ හින්දා කියන්නේ කලාතුරකින් කියන්නේ අපි මුලින්ම ආවේ හින්දා අපිට ඒක දැනුණාද දන්නේ මේ නමුත් අර මෙහි කාර්කශ භාවය දන්නේ මෙහි ඉන්න මිනිස්සු අතරම මේ හොඳයි ඉතින් ඒක අතකින් අපව යන්න හදන්නේ මොහොත. ඉතින් දැන් යාලට මුහුදු යන්න ඕන නිසා මාදල මේ අනිත් බෝට් වල දෙනවා. දැන් මේ ඔයාලට පේනවාද මේ බතලංගුණ්ඩුව නූපත. අර ඈත පේන්නේ අර කලින් අපි බෝට්ටුවේ දැක්ක තැනේ කෙලවර. කියන්නේ බතලංගුණ්ඩුව නූපතේ කෙලවර මෙතන තමයි. අර අතන ඈත මේ මෙතන පෙන්නනවා. එතකොට මේ නූපතම තමයි මේ දිගට පව වෙන්නේ. ඒකෙන්දර මැද පේනව නේද කොටි කෑල්ලක් තියෙනවා මේ එතන මාර්ගංකාරයට යට වෙනවා අපිට අර කිරවලේ ඉඳන් යට වෙන්නේ නැති මාර්ගංකාලේ ගැටිංගාලේ කිරවලේ ඉඳන් මේ උපන්දන දෙකකට වෙන්න පුළුවන් මෙතන පේන්නේ දැන් අර මෙයාලා මේ මොහොත ගිහිල්ලා ඇවිල්ලා මේ දැල එළියට ගන්නවා එළියට ගද්දී අර මොහොත ඇතුලේ තියෙන වෙනම පාසි වර්ගයක් අන්නේ පාසි ටික තමයි ඔය මේ එයාලා අයින් කරන්නේ අතරතුරේ මේ අර කකුළු වරේ මේ තම්නවා නේද එතකොට මේවට විශේෂ නමක් කියනවා මේවට කියත් කමාන්ඩෝ කියලා. ඒ කියන්නේ අර කමාන්ඩෝ කියන්නේ ඒක තමයි අර කොළපාට නිසා තමයි මෙයාලා මේ කමාන්ඩෝ කියලා කියන්නේ. එතකොට මේ ටික අයින් කරලා ඉවර වෙලා ආයෙදල සම්පූර්ණලි මේ වියනවා. කියන්නේ දැන් තියනවා කියන්නේ පැරිලා තියෙන ඒවා අයින් කරලා ඉරිච්ච තැන් තියනවා නම් ඒවා මහා ඒ දේවල් කරන දේවල් දැක්ක අපි කලින් අර එතන වීඩියෝ කැලක් ගන්න බැහැ. හරි ෂෝක් ටිප් එක. ini Batalanggundu camp එක. අද නේවි එකේ මම අද තමයි අර මේ අයිස් බෝට් එක තියෙන අයිස් බෝට් එකේ බඩ වගේක් තියෙනවා දැන් අපි ආවේ බඩු ටික. අර හිනා ගෙන්න ඉතින් මට වීඩියෝ ගන්න වෙනවා මොකද මේ එලා වෙනවා නික සෙල්ෆි ස්ටික් එකක් ගන්න අදින්න වීඩියෝ ගන්න. ඔන්න අපි බඩු තියෙනවා. තමයි යටිය.
ඉඳන් තමයි ආවේ. අන්න අපේ බෝට් එක දැන් ඇවිල්ලා තියෙනවා අපෝ යන්න. බඩු ටික රටක් කාලේ යන්න. ඔය තියෙන ජටිය. ජටියත් එක්ක මේ තියෙන්නේ ටවර් එක. මේ ටවර් එකෙන් ටවර් එකේ ස්ට්‍රෙන්ත් එක සෑහෙන්න වැඩි. මොකද පටන් ගත්ත වෙලේ ඉඳන් පතලංගොඩුව මේ අයිලන්ඩ් එකට එනකම්ම සිග්නල් තිබ්බා. ඉතින් ඒ සිග්නල් ස්ට්‍රෙන්ත් එක සෑහෙන්න වැඩිලු මෙන්න මේක නිසා. හරි දැන් අපි බතලංගොඩුව දූපත පිටත් වෙන්න හදන්නේ. මෙන්න බෝට් එක ඇවිල්ලා තියෙන්නේ. හරි ඔන්න එහෙනම් අපි දැන් කල්පිටිය ජටියට ආවා. මේ දැන් වෙලාව 6:00යි. 3:00ක 4ක විතර ගමනක ආවේ. මේ තාම අපේ ගමන් සගය අතර ඉන්නවා. අර වෙනවා. එහෙනම් මං අතර ගිහිල්ලා එන්න. අපි ආයෙත් දවසක හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.